10 වසරේ අවසාන විභාගයේ තිබ්බා. ඒ විභාගයේ මුල් ස්ථාන 6 දෙනාට තෑගි දෙන්න යන්නේ පළවෙනි ස්ථානයට 10000ත් එක්ක. 10 වසරේ අවසාන විභාගය කියලා කියන්නේ 11 වසරේ ඔයාලගේ අලුත් අවුරුද්දේ මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඔයාලගේ 11 වසරේ පන්තිය. අලුත් පන්තිය ඔයගොල්ලෝ 10 වසරේ ලියපු අවසාන විභාගයේ ලකුණු. එහෙනම් මම 10 වසරේ අවසාන වාර විභාගයේ මගේ පන්තියේ පැවති 10000 එක්සෑම් එකේ 7 වෙනි ස්ථානය ලබා ගත්ත KD තිෂාදි ප්‍රමෝදිකා විනයාය කනිෂ්ඨ විද්‍යාලය ඉවර ආයි මේ බරාත උසරනේ 10 ශ්‍රේණිය විභාගයේ 6 වෙනි ස්ථානය ලබා ගන්නවා KA අනුත්තරා සෙව්වන්දි පෙරළපනාතර ජාතික පාසල. අලින් ඉස්සෙන් නැරඹු නැති කට්ටිය ඊළඟට පස්වෙනි ස්ථානය ලබා ගන්නවා ඒ තනුෂී කවිෂ්පා පට්ටිගල පර්සි අභිවර්ධන විද්‍යාලය. මේ පාර 6 මේ පාර 5 ඊළඟට හතරවෙනි ස්ථානය දිනා ගන්නවා ජී ශෂිරි එත්මා මාතර සාන්ත තෝමස් බාලිකා විද්‍යාලය. ඊළඟට තුන්වෙනි ස්ථානය දෙරියානේ ජාතික පාසල ඊ යශ්මිත තරු ලෝචන. දෙවෙනි ස්ථානය මේ පාර හිමි කරගන්නේ MV ලිමන්සා චතුබිලි ඌරුබොක්ක ජාතික පාසල. පළවෙනි ස්ථානය දිනා ගන්නවා ඔසඳ දිනේත් ඌරුබොක්ක ජාතික පාසල ඊවරත් පළවෙනි ස්ථානය දෙවරත් පළවෙනි ස්ථානය. ඔයාලට කියන්න තියෙන්නේ 10 වසර ළමයි මේ ඊළඟ පළවෙනි වාර පරීක්ෂණයට කලින් අපි තව 10 එක්සෑම් එකක් තියෙනවා. අනිවාර්යෙන් මේ ස්ටේජ් වල නගින්න ඕන මුයි 10 දෙනා හෝ මම 22 විතර බලනවා එකදී. අනිවාර්යෙන් එන්න. මේව තමයි ඕගොල්ලෝට ආදාපු වේදිකාවල්. ඔයාලා මේවට ඇවිල්ලා බලන්න ඕන මේක අමුතු දෙනා. කනම් පන්තිය කනම් පන්තියේ ලකුණු ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ප්‍රමිතියට මැදින් විභාගයක් තියෙන්නේ. හරි එහෙනම් කට්ටිය එක සැරේට අපුඩියක් දීලා අපි මෙයාලා සමුදෙමු. කලින් දුන්නේ අලුත් 11 වසරට ඒ කියන්නේ ඔයාලට දැන් මම දැන් මේ පැය ටික දෙන්න යන්නේ පරණ 11 වසරේ. ඒ කියන්නේ මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ළමයිගේ පැවතිච්ච විභාගයේ ලකුණු මම මේ මුල් ස්ථාන ගත්ත ළමයිට එන්නකෝ ඔයාලගේ පන්තියට. අපි බලමු එයාන් ඒකේ මුල් ස්ථාන ගත්ත ළමයි කවුද කියලා. වෙන 7 වෙනි ස්ථානය යනවා ඌරුබොක්ක ජාතික පාසලට අනුත්තරා සත්සරණී. ඒ පාර දෙකේ පාර 6 වෙනි ස්ථානය උලංකන්ද විද්‍යාලයට WK තරුක සුදරි. වෙන 6 වෙනියා යනවා ඌරුබොක්ක ජාතික පාසලට විහද ඉදුවර. ඒ පාර 4 මේ පාර 6 වෙන 5 වෙනියා යන්නේ ඌරුබොක්ක ජාතික පාසල තමයි මදුෂී අමෝද්‍යා ඌරුබොක්ක ජාතික පාසල. ये बार सेग दाबने දෙකක් තියෙනවද ලකුණු හදාගෙන ඊළඟ 4 වෙනි ස්ථානය තමයි බරගාරේ මොකද කවුද ඒ කොල්ලෙක් JB අශේන් රශ්මික ඌරුබොක්ක ජාතික පාසල. මෙන්න 3 වෙනියා පස්කොළ මහාවිද්‍යාලයට යනවා RST ඉදුවර. අලුතෙන්ම ස්ටේට් හරි ඊළඟ දෙවෙනියා අපි දෙන්න විස්තර ස්ටේජ් එකේ ගෙන්නමු. එක්කෙනෙක් ඉන්නවා තරුෂි නිතාෂා දෙනියාය ජාතික පාසල ඊය පාර පළවෙනියා. ඒ වගේම කවිෂ් නෙත්මල් බෙන්ගමුව ජාතික පාසල. මේ දෙන්නගේ කොල්ලාගේ අක්කා මගේ පන්ති ආවා. අක්කා සඳරි අක්කා මගේ පන්ති ආවා පිට අවුරුදු දෙකකට කලින්. ඊපස්සේ මම ලියුවා. ඒ වගේම අපේ තරුෂිගේ අක්කලා දෙන්නෙක් හිටියා. මේ අක්කලා දෙන්නත් මයි ක්ලාස් එකට ආවේ. අපේ බෙහෙන මේ කිම්ලිපරි ක්ලාස් කරන කාලේ අක්කලා දෙන්නම ඒ සාමාර්ථ දෙකක් තිබ්බා. මැත්ස් වලට. හරි නේද? මාගේ අක්කා සාමාර්ථයක් තිබ්බා. ඒ නිසා අපි පෝස්ටර් කට උත්හන්න වඩා නංගිල මලි ලේවන්නේ දෙයක් කර නිසා කියලා මට තියාගන්න. අද මේ විභාගයේ දෙවෙනි ස්ථානය බෙන්ගමුව ජාතික පාසල දෙනවා කවිෂ් නෙත්මල්ට. මේ රෙකෝඩ් එක කඩන්න බැන්න තා ඒක විභාගයක් තියෙනවා කුබන ඒක ඉදිරියට කඩන්න ගිය පාරත් ප්‍රවසනයම තරුසමයි 10 ගත්තේ ඒ බෙන්ගම ඉස්කෝලේ හරි දන්නවනේ අපි අන්තිම විභාගයේ 10 තුනක් ගියා තරුෂටයි කටෝල ජාතික පාසලේ තස්මිතටයි අනුහස් කිල්ලලි ඉස්කෝලේ එනවා මෙන්න ගියවර වගේම මෙවර 11 වසරේ අවසාන විභාගයේ 10 දිනා ගන්න සාපලේ ස්ථානයේ අපේ තරුෂි තෙරියයි ජාතික පාසල ගානක් කොඩියා.
social media partner.